මේ ඉන්න කෙන රන්න නැද අයි කෝද මාරි අවුල්ල දිරන්නේ ටීවිය ගලවල තැන් ස්කයි රිසෝට් නුවර එලිය ස්පරිං මේට්‍රස් දාලා එතනින් හට ඩුවට කවස් දාලා ඩුවට තියෙනවා එක පලේ කරන්න වෙරිකටන ප්‍රශ්නයක් කරගන්න ප්ලේ කරන්න ඉන්න කට මෙහ ඉන්නවා හයිල රකමට බ්‍රෝ කපල්සල්ට එනවනම් එක කෙනවන මේ වගේ තව පාර්ට්මන්ට් එකක් තියෙනවා ඇන් ස්කයි රිසෝට්ල ගාව පට මේ වීඩිය කරන්න වෙන්න අනේ සමා වෙන්න හෙල්ලෝ ගයිස් මොකද වෙන්නේ මේ වගේ දෙවනි බ්ලොග් එක මේ වෙනකොට මම ඉන්න ගයිස් නුවරෙලියේ නුවරලට එන්න ප්‍රධාන හේතු ගොඩක් තියෙන මම ප්‍රමෝෂන් වැඩ කටයුතු කරනවානේ ඉතිං ලෝෂිත ධනංජය දන්න ඇති ඩිජිටල් මාර්කටින් කරන මං හිතන්නේ ලංකාවේ මේ වෙනකොට ළමයි 5000කට වඩා අධික ගානකට ඩිජිටල් මාර්කටින් එයා කියලා දීලා තියෙනවා. ඉතින් එයාගේ ගත්ත එයා අලුතින් රිසෝට් එකක් ගයිස්. නුවරඑළියේ අම්බේවැල පාරට එන්න. එතකොට ඒ රිසෝට් එකේ සම්පූර්ණ ප්‍රමෝෂන් වැඩ ටික කරන්න. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ එයා මේ මාසේ නැත්නම් අප්‍රේල් මාසේ එයා පබ්ලිෂ් කරන්න ඉන්නවා මේ හොස්පිටැලිටි මැනේජ්මන්ට් කෝස් එකක්. එතකොට ඒ කෝස් එකේ ගයිස් ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ ඔය Airbnb booking.com TripAdvisor ඔය වගේ අර ලිස්ටිං වෙබ්සයිට්ස් තියෙනවානේ. ඕවා හරියට මැනේජ් කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් තියෙන කෝස් එකක් තමයි ගයිස් එයා පබ්ලිෂ් කරන්න ඉන්නේ. ඉතින් ඒ කෝස් එකේ සම්පූර්ණ ප්‍රොමෝෂන් වැඩ කටයුතු ටිකක් කරන්නත් එක්ක තමයි මම නුවරඑළිය ඇවිල්ලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ දවස් ටිකට වැඩ ටික වෙන්නේ කියලා. දැන් නම් ගයිස් ඇවිල්ලා ඉන්නේ මම මේ අපේ අර කෝස් එකේ සම්පූර්ණ ප්‍රමෝෂන් වැඩ ටික කරන්න ඉන්න තැනකට දැනට ගොඩක් ලස්සනයි මේ ප්ලේස් එක. වෙනම වයිබ් එකක් තියෙන. ඒ කියන්නේ අපි මේ වෙනදා ඇඩ් ගහන විදිහට නෙමෙයි මේක මේ ඇඩ් එකේ වයිබ් එක යන්නේ මාර ලස්සන ප්ලේස් එකක ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් තැන කොහමද කියලා. හරි ගයිස් ඉතින් කෝස් එකේ වැඩ කටයුතු ටික කරන්නේ මේ අම්බේවල ප්ලේස් එකට ආවේ. ප්‍රමෝෂන් වැඩ කටයුතු ටික ඉවරයි කියන ඇඩ් එක ගහලා ඉවරයි. දැන් යන්න ඕනේ රිසෝට් එක පැත්තට. ගිහිල්ලා බලන්න ඕනේ ඒකේ ප්‍රමෝෂන් ටික කරන්න තියෙනවා. මගේ ඉස්සරහ වැඩ ටිකක් තව ප්ලෑන් කරන්න තියෙනවා. ගොඩක් වැඩ ටිකක් තියෙනවා. ඒත් එක්කම ගයිස් යන්න ඉන්න රිසෝට් එකට යන්න හදන්නේ ගයිස්. ගිහිල්ලා බලමු වැඩ ටිකම කොහොමද වෙන්නේ කියලා. හරියටම දවස් 5කට පස්සේ තමයි බ්ලොග් එකේ ඊළඟ කෑල්ල මේ ගන්න යන්නේ. රිසෝට් එක නම දාලා තියරයි, රිසෝට් එක ඕපන් කරලා තියරයි, ඔක්කොම කරලා ඉවරයි. රිසෝට් එකේ නම තමයි guys Earth and Sky Resort නුවර එළිය. හරිද? booking.com දාන කට්ටියට, Airbnb යන කට්ටියට සම්පූර්ණ ඒ දේවලුත් හදලා තියෙන්නේ. එතකොට guys අපි ඇතුළට එමු. ඔයාලට enjoy කරන්න පුළුවන් තත්ත්වයක මේක තියෙනවද කියලා බලන්න. guys මේ තියෙන්නේ living area එක. හරිද? මෙතන sofa set එකක් වෙනම තියෙනවා, TV එකක් වෙනම තියෙනවා. සාලට ඕන දේවල් ඕන විදිහට ගන්න ෆ්‍රිජ් එකක් තියෙනවා. මෙතන වෙනම තව සෝෆා සෙට් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි guys. ඔයාලට ඇවිල්ලා ෆුල් ආතල්ලයක් දාන්න එන්ජොයි කරන්න. ගිටාර එකකුත් ඔයාලා වෙනුවෙන්ම තියෙනවා. මේක ප්ලේ කරන්න බැරි කට්ටිය නෝ ප්‍රශ්නයක් කරගන්න එපා. ප්ලේ කරන්න ඉන්න කට්ටිය මෙහෙ ඉන්නවා. ඔයාලට දාලා තියෙන ස්ටාෆ් එක කට්ටියත් මරු. පට්ට ආතල්ලයක් ඔයාලට ගන්න පුළුවන්. මෙහෙට ආවට පස්සේ මෙතන ෆයර් බේස් එකක් තියෙනවා. සීතල වුණාට පස්සේ පත්තු කරගෙන ඉන්නයි ආතල් එකේ තියෙන සින්දුවක් කියාගෙන සහ මෙතන ඔයාලට කැම මේසයක් දාලා තියෙනවා කන්න පුළුවන් කට්ටියට. එතනින් එහාට අපි යමු පොඩ්ඩක් රූම්ස් වලට. රූම්ස් වලට දැක්ක බලමු ප්‍රධානම දේ රූම්ස් නේ. ඔයාලට ඉන්න පුළුවන්ද? එතන තියෙන ෆැසිලිටිස් කොහමද? ඒ දේවල් ටික බලන්න ඕනේ. මේ තියෙන ගයිස් පළවෙනි රූම් එක මේ තියෙන්නේ. මේක ගයිස් ට්‍රිපල් රූම් එකක්. හරිද? සම්පූර්ණ ඔයාලට 3 star ගේ හොටෙල් එකකට ගිහිල්ලා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක මේකෙදි දීලා තියෙනවා. මොකද සාමාන්‍ය normal resort වල normal guest වල තියෙන දේවල් නෙමෙයි, තියෙන facilities නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද සම්පූර්ණ මේ spring mattress දාලා එතනින් එහාට ඩුවට් covers දාලා ඩුවට් තියෙනවා. bed sheets නුත් එහෙමයි. ඒ හැම දෙයක්ම ඔයාලට next level හදලා තියෙනවා. ඔයාලට මේක දෙන ගානත් එක්ක guys පට්ටම affordable. සහ මෙතන සිංගල් බෙඩ් එකක් තියෙනවා. මෙතන එක්කෙනෙක් ඉන්න පුළුවන්. සහ හැම රූම් එකකටම අපි ක්ලොත් රැක් එකක් දාලා තියෙනවා, ටවල් රැක් එකක් දාලා තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙනවා. සහ ඇටච් බාත්රූම් එකක් තියෙනවා, මිරර් එකක් තියෙනවා. හරිද? එතනින් එහාට guys අපි යමු මේ පළවෙනි එක අපි යමු ඊළඟ එකට. මේක guys ඇවිල්ලා
ෆැමිලි රූම් එකක්. මේක ෆැමිලි රූම් එකක්. මේකේ යාළුවන්ට ඇවිල්ලා පවුලේ කට්ටියට ඇවිල්ලා අම්මලා තාත්තලා ළමයි බාප්පලා පුංචිලා ඕන කෙනෙක් ඇවිල්ලා මේ ෆැමිලි රූම් එකේ නවතින්න පුළුවන් guys. හරිද? මේකෙත් අර වගේමයි attached bathroom එකක් තියෙනවා, clothing rack එකක් තියෙනවා, cloth rack එකක් තියෙනවා. ඒ වගේම guys ඔයාලට හැමදාම උදේට ඇවිල්ලා ඕනනම් බෙට් එක මෙහෙන් ඉල්ල ගන්නත් පුළුවන්. ඒකද ඔයාලට include වෙලා තියෙනවා white sugar packets තියෙනවා, butler තියෙනවා, සහ මේකප්ස් ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන්. මේ ඔක්කොම දේවල් ඔයාලට රූම් එකේ ඉන්න ප්‍රමාණයත් එක්ක ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතනින් එහාට මිරර් එකක් තියෙනවා. මේක හැම එකකටම අපි දාලා තියෙන්නේ ඔයාලට. මේක guys ෆැමිලි රූම් එකක්. වැඩි කතා කරන්න යන්න දෙයක් නැහැ. මේකේ මට එක්ස්පීරියන්ස් එක මට කියන්න පුළුවන් මේ බෙඩ්ස් එහෙම මෙහෙමයි කියලා. මම ඔයාලට කටවචනින් කියන්නම්. මේ ඇත්තටම මේක දෙන ගානත් එක්ක මෙතන ඇෆෝඩබල් ගානත් එක්ක ඇත්තටම මේක නෙක්ස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. වෙන නෝමල් තැනකට ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි. ඔයාලට නෙක්ස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ගයිස් ඒ වගේම අපි තව රූම් එකක් තියෙන ඊට කලින් අපි කිචන් එකට ගිහින්. කිචන් එකේ ගයිස් ඔයාලට තව බඩු මුකුත් දාලා නැහැ. ඔයාලට ඇවිල්ලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඕන දෙයක් රයිස් කුකර් එක සහ ඔයාලට උයන්න පිහන්න අවශ්‍ය කරන දේවල් මේ හැම දෙයක්ම මෙයාලගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. මේක තමයි ගයිස් කිචන් එක. යාළුවොත් එක්ක ඇවිල්ලා උයලා කන්න සහ ෆැමිලි එකත් එක්ක එනවා නම් ඒ කට්ටියත් එක්ක උයලා පිහලා කාලා බීලා සතුටින් ඉඳලා යන්න සුපිරි තැනක්. ඒත් එක්කම ගයිස් අපි හමු තව එක රූම් එකක් ඉදරලා තියෙනවා. මේක ඇවිල්ලා ගයිස් ඩබල් රූම් එකක්. කපල්ස් වලට එනවා නම් යාළුවෝ දෙන්නෙක් එක්ක එනවා නම් සුපිරි රූම් එක. මම මෙතන තියෙන හැම රූම් එකකම පෞද්ගලික වාස කරන එකම රූම් එක මේක. මම මේ රූම් එකට ගොඩක් ආසයි. මොකද මෙතන තියෙන වීව් එකත් එක්ක. ඇත්තටම මේක තමයි තියෙන ලස්සනම රූම් එක මට නම්. මේ හැම රූම් එකකම ටේබල් ටේබල්ස් ඇඩ් වෙන්න තියෙනවා. මේකේ ටවල් රැක් එකක් තියෙනවා, මිරර් එකක් තියෙනවා, ඩස්බින් මේ හැම දෙයක්ම නෝමල් විදිහටම තියෙනවා සහ ඇටච් බාත්රූම් එක ඉස්සරහා තියෙනවා. හරිද? මේ ගයිස් එක අපාර්ට්මන්ට් එකක් විතරයි. මේ වගේ තව අපාර්ට්මන්ට් එකක් තියෙනවා Earth and Sky Resort ලා ගාව. හරිද? එතකොට ගයිස් මෙතන ඉන්න පුළුවන්. ඇත්තටම මේකේ ෆැමිලි පිටින් ඇවිල්ලා යාළුවොත් එක්ක ඇවිල්ලා යාළුවෝ සෙට් එකක් එක්ක ඇවිල්ලා ඇත්තටම මෙතන ආතල්ලයක් ගන්න පුළුවන් සහ ඊට අමතරව ඔයාලට රූම්ස් බුක් කරලා වෙනම ඉන්නත් පුළුවන්. ඒත් එක්කම ගයිස් තව අපාර්ට්මන්ට් එකක් තියෙනවා. අපි ඒකටත් යමු. ගයිස් ඇත්තටම ගිය දවස් ටිකේ වීඩියෝස් ටිකක් දාගන්න බැරි වුණා. හේතුව තමයි ඇත්තටම ගොඩක් වැඩ ටිකක් තිබුණා මේකේ කරලා ඉතුරු වෙන්න. ඉතින් ඒ ඔක්කොම වැඩ ටික කරලා ඉවරලා තමයි ඔයාලට මේ වීඩියෝ කරන්න වෙන්නේ. අනේ සමා වෙන්න මම ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් සම්පූර්ණ දාන්නම් මේක තිබ්බ විදිය සහ දැනට තියෙන විදිය ගැන. හරි ගයිස් ඉතින් මේ යන්නේ අපේ දෙවනි අපාර්ට්මන්ට් එකට. මෙහෙ ඇවිල්ලා ගයිස් මමත් ලොකු වැඩ ටිකක් කරා. කලින් කිව්වා වගේ ප්‍රොමෝෂන්ස් ගොඩක් තිබුණා කරන්න. ඒ ටික කරා සහ මේ හැම දෙයක්ම පිළිවෙලට හදලා ඔයාලට කාලා බීලා නිදහසේ ඇවිල්ලා යන්න පුළුවන් විදිහට මේ හැම දෙයක්ම අපි හදලා තියෙනවා. මේ තියෙන ගයිස් දෙවනි අපාර්ට්මන්ට් එක. එන්න. මේකේ තර වගේමයි ලිවිං ඒරියා එකක් තියෙනවා. කැම මේසයක්, සෝෆා සෙට් එකක් කලින් එක වගේම මේකෙත් තියෙනවා. හරිද? එතකොට ගයිස් මේකේ රූම්ස් මෙහෙමයි යන්නේ. හරි ගයිස් මේ තියෙන්නේ අපේ පළවෙනි රූම් එක මේ අපාර්ට්මන්ට් එකේ. මේකත් කලින් ඒවා වගේමයි මේක මෙතන තියෙන්නේ ඩබල් රූම් එකක්. කපල් එකකට ඇවිල්ලා යාළුවෝ දෙන්නෙක්ට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. ටීවී එක ගලවලා ටීවී එක දාවිනේ. මේ හැම එකටම ගයිස් හැම රූම් එකකටම කලින් එක වගේමයි මේකෙත් අර දේවල් ටික මැඩ්ඩලා තියෙනවා. මෙතන ටේබල් එකක් එනවා සහ ක්ලෝතින් රැක්, ටවල් රැක් හැම දෙයක් මැඩ්ඩලා තියෙනවා. ඔන්න ඔතන ලොකු ඇඳුම් දාගන්න ඕන කට්ටියට ලොකු කබඩ් එකකුත් තියෙනවා. දවස් ගාණක් නතරලා ඉන්න කට්ටියට මේ රූම් එක highly recommended bro. ඉතින් එයාට අපි ආයෙ ලිවිං ඒරියා එක පැත්තට ගිහිල්ලා ඊළඟ රූම් එකට යනවා. ඊළඟ රූම් එක ඩබල් රූම් එකක් guys. මේක තාම කර්ටන්ස් ඇඩ් වෙලා නැහැ. කර්ටන්ස් ටික දාවි අද හෝ හෙට. මේක guys ඇවිල්ලා ඩබල් රූම් එකක්. මේකෙත් අර වගේම තමයි ෆැසිලිටිස් ටික තියෙන්නේ. මේ හැම එකක් මේ හැම බෙඩ් එකක්ම මම අර කලින් කිව්වා වගේම ඔයාලට next level experience එකක් ගන්න පුළුවන්. මොකද මේ සාමාන්‍ය normal guest වල තියෙන normal resort වල තියෙන දේවල් නෙවෙයි අපි මේකට use කරලා තියෙන්නේ. ඇත්තටම තියෙන දෙන affordable ගානත් එක්ක ඔයාලා වෙන තැන්වල වෙන ලොකු තැන්වල මම කලින් කිව්වා වගේ 3 star වගේ තියෙන hotels වල ගිහිල්ලා ගන්න පුළුවන් experience එක bed වලින් ගන්න තියෙන experience එක ගන්න පුළුවන්. ඒ තරමට ඒ quality එකට අපි මේක හදලා තියෙන්නේ. ඒකෙත් attached bathroom එකක් තියෙනවා මෙතන. මේකේ TV එක ගහලා තියෙනවා.
මේ වගේ හැම රූම් එකකටම අපි ටීවී එකකුත් ඇඩ් කරලා තියෙනවා ගයිස්. ඒ වගේම මේකේ තව රූම් එකක් තියෙනවා. රූම් එකට යන්න කලින් කිචන් එක සෙට් වෙනවා. මේකෙත් කිචන් එක තියෙනවා ගයිස්. ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. පෙන්ට්‍රි කබඩ් තියෙනවා, සින්ක් තියෙනවා, මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා මේකෙත්. ඔයාලට ඕන විදිහට ඇවිල්ලා යාළුවෝ සෙට් එකක් එක්ක ඇවිල්ලා පවුල කට්ටියත් එක්ක ඇවිල්ලා ඔයාලට ඕන විදිහට මේ කිචන් එකත් කස්ටමයිස් කරගෙන රෙඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ අවසන් රූම් එක මේ apartment එකේ. මේක තමයි අනිත් ඩබල් රූම් එක ගයිස්. මේකෙත් අර කලින් දේවල් වල වගේම විදිහටම තමයි. මෙතන ඩබල් රූම් එකක් විතර තමයි අපි හදලා තියෙන්නේ. එතකොට ගයිස් සම්පූර්ණයෙන්ම ওই විදිහට තමයි apartments දෙකේ details ටික යන්නේ. ගයිස් එතකොට ඔයාලට නිවාඩු කාලයකට ඇවිල්ලා ගන්න සුපිරි එක්ස්පීරියන්ස් එකක් අරගෙන හොඳ ආතල්ලයක් අරගෙන ගන්න පුළුවන්. ආතල්ලයක් ගන්න පුළුවන් හොඳ රිසෝට් එකක් තමයි Earth and Sky Resort කියලා කියන්නේ. ඉතින් ගයිස් මට මතක විදිහට මම බ්ලොග් එක පටන් ගත්තේ අපි ඇඩ් එක ගහන්න ගියා හොස්පිටැලිටි මාර්කටින් කෝස් එකේ. එතනින් තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඉතින් කෝස් එකේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. ඒකෙත් ඇඩ්ස් ඔක්කොම රන් වෙන්න දාලා තියෙන්නේ හැම දෙයක්ම. ඔයාට හොටෙල් ශේෂ්ත්‍රයේ එම නැත්නම් රෙස්ටෝරන්ට් එකක් ගෙස්ට් එකක් කරනවා නම් ඒ හා ශ්‍රේෂ්ඨයට සම්බන්ධව ඔයාට අවශ්‍ය විදිහට මාකටිං කරන දේවල් booking.com Airbnb TripAdvisor ඔය වගේ ලිස්ටිං වෙබ්සයිට්ස් වල සම්පූර්ණ ඩීටේල්ස් ටික ඒ දේවල් ටික හදාගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ඔයාලට ගොඩක් affordable ගානකට රුපියල් 10000ක් වගේ ගොඩක් affordable ගානකට ඔයාලට ස්ටඩි කරලා ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒකත් දාන්නේ guys themastersport.com එකේ. ඒකත් ලෝෂිත ධනංජයගේ දැනට ඩිජිටල් මාර්කටිං වලින් ලංකාවේ සිසුන් 5000කට අධික ප්‍රමාණයකට වඩා හොඳට උගන්වලා තියෙන ගුරුවරයෙක්. ඉතින් එයාගෙම තමයි ඒ කෝස් එකත්. අපි එතනින් තමයි guys පටන් ගත්තේ vlog එක වැඩ ටික කරන්න. ඉතින් අද තමයි මේ විදිහට සම්පූර්ණ මේකේ වැඩ ටික ඉවර වුණේ. guys ඇත්තටම මේ තියෙන ප්‍රශ්න තමයි අපි මේ දවස් ටිකේ හොඳට සින්දු කියලා හොඳට සින්දු කිව්වනේ. මේ ඉන්න කෙනා දන්නවද? ඉන්න කෙනත් දන්නේ නැති. ආයි කොහොමද? මාරි අවුල්ලේ දිරින්නේ. ඔයාලා එන්න ඉතින් Earth Sky Resort එකට මං කියන්නේ. අපි ඉන්න සින්දුවක් කියලා chill වෙලා නුවරලී තියෙන vibe එක හොඳටම enjoy කරලා යන්න පුළුවන් resort එකකින්. හේෂාන් මල්ලි මට වඩා හොඳට ඉතුරු විස්තර ටික කියයි. ඉතින් guys අන්නේ අයියා තමයි ඉන්නේ. අයියත් එක්ක හොඳ ආදල්ලක් ගන්න පුළුවන්. ඇත්තටම guys අද මම යනවා ගාලු. අපි ආයෙත් එනවා රිසෝට් එකට. අපි තව ලෝකෙකින් හම්බෙමු. මම අද ගාලු යනවා. මොකද මගේ ඉතුරු වැඩ ටික කරන්න තියෙනවා. ඒ හැමදේම කරන්න ඕන නිසා තමයි මම අද යන්නේ. ඉතින් අපි ආයෙ දවසක ඇවිල්ලා අපි මේකේ නයිට් එකක් දාමු. අපි ආතල්ලක් අරගෙන vlog එකක් ඔයාලට දාන්නම්. සම්පූර්ණ රිසෝට් එක ගන්න පුළුවන් සුපිරිම එක්ස්පීරියන්ස් එක සුපිරිම ආතල්ලක් මේක දාන්න. ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එකත් ගමු අපි ඉස්සරහ vlog එකකින්. guys අද ගාලු යනවා. ගාලු ගිහිල්ලා කරන්න ඉස්සරෙම කරන ලොකු වැඩ ටිකක් තියෙනවා. ගිහිල්ලා අපි මේ vlog එකෙන් හම්බෙමු. guys ඉතින් අඩුපාඩු ඇති ගොඩක් මං හිතන්නේ. සමහර වීඩියෝස් දාන්න බැරි වුණා. සමහර ෆොටෝස් මට ලයිව් ගන්න බැරි වුණා. සමාව වෙන්න. ඉස්සරහදී වැඩි හදා ගන්න. අපි හම්බෙමු guys ඊළඟ vlog එකේදී. ඊළඟ vlog එක බොහෝ දුරට ස්ටුඩියෝ vlog එකක් වෙන්න පුළුවන්. ඔව් ස්ටුඩියෝ vlog එකක් වෙන්න පුළුවන්. සහ ඊට පස්සේ ඉන්ටර්වියුස් වලට යන්න තියෙනවා. ගොඩක් වැඩ ඉස්සරහට කරන්න තියෙනවා. ඉතින් මාත් එක්ක යමු. ඒ හැම දෙයක් ගැනමත් එක්ස්පීරියන්ස් කරන්න. හම්බෙමු guys. vlog එකේ මේ vlog මගේ දෙවෙනි vlog එක මේ vlog එකේ වැඩ ටික මෙතනින් ඉවර කරමු. හම්බෙමු. මාව subscribe කරලා තියාගන්න. මම දන්නේ මම එක එක වැඩ කරනවා. මම ප්‍රොමෝෂන්ස් කරනවා. ඉතින් එයාට මේ වගේ ප්‍රොමෝෂන් කරන ඇවිල්ලා ස්ටුඩියෝ එකේ ඉන්නවා. ස්ටුඩියෝ එකේ ගිහිලා සින්දු කියනවා. ඔය පාර ඔය වගේ ලොකු ප්‍රොමෝෂන්ස් වලට කොන්සර්ට්ස් වලට මේ හැම දෙයකට යනවා. ඉතින් එක එක වැඩ කරනවා. ඉතින් මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න මාත් එක්ක ඒ හැම දෙයකටම ඉන්න. guys එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. මම හේෂාන්